හරි ඉතින් අපි අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මෙන්න මෙහෙම තිබ්බ අපේ පරණ කිචන් එකක් කොහොමද මෙන්න මේ විදිහට වෙනස් කරගත්තේ කියලා. ඔයාලත් කිචන් එක රෙනොවේට් කරන්න හිතන් ඉන්නවා නම් කොතනින් කොහොම පටන් ගන්නද කියලා කල්පනා කර කර ඉන්නවා නම් මේ වීඩියෝ සීරීස් එකක්ම අපි දානවා කුස්සිය කොහොමද මේ තත්ත්වයට ගත්තේ කියලා. ඒක එක වීඩියෝ එකකින් ගන්න බෑ. ඉතින් ඒක බලන්න ඒක ඔයගලන්ට ලොකු උදව්වක් වෙයි. හරි එහෙනම් අපි බලමු මුලින්ම මේ අපේ කිචන් එකට අපි ගත්ත බඩු ටික මොන වගේද කියලා. මේ තියෙන්නේ සින්ක් එක. මේක ඩබල් බේසින් ඇලුමිනියම් සින්ක් එකක්. අපි මේක ඔන්ලයින් මොඩ කරලා තමා ගත්තේ. මම ඒ මොකක්ද කියලා පේජ් එකක් දාන්නම්. ඒ පේජ් එක ලක්සරි සෙරමික් මාකටිං කියන පේජ් එකෙන් තමයි අපිට මේක හම්බුනේ. මේක අපිට උනේ 18000ක්. මේකේ සින්ක් එක සෙටප් කරගන්න බඩු ඔක්කොම ටිකත් අපිට හම්බුණා. ඒ අයිටම්ස් ටිකේ වේස්ට් හෝස් දෙකක් තියෙනවා, වේස් තියෙනවා, හෑන්ඩ් වොෂ් ඩිස්පෙන්සර් තියෙනවා, ප්ලේට් රැක් එකක් තියෙනවා, නයිෆ් රැක් එකක් තියෙනවා. ඉතින් ඔයාලට බය නැතුව අපිත් මේක ඔන්ලයින් අඩුවට තිබ්බට ගන්න බයෙන් තමයි තිබ්බේ. ඒත් මගේ යාළුවෙකුත් මේක ඕඩර් කරලා තිබ්බ හින්දා කිසිම අවුලක් නැති හින්දා මාත් ඕඩර් කරා. ඇත්තටම අපි කඩෙන් ගිහලා බලනකොට මෙන්න මේ වගේ ගණන් තමයි තිබ්බේ. මේ වගේ පොඩි ඒවත් 22000ක් වගේ වුණා. ඉතින් මේ වගේ සුපිරි හොඳ ඉඩකඩ තියෙන ඒවා ඔන්ලයින් පේජ් වල තියෙනවා. ඉතින් අපිත් ලොකු රිස්ක් එකක් අරන් තමයි අරන් බැලුවේ. ඒ වුණාට ඒක හොඳටම ලොකු වාසියක් වුණා. මේ තියෙන්නේ අපි ඒක හයි කරාට පස්සේ ෆයිනල් ලුක් එක. මේ තියෙන්නේ අපි කුකර් හබ් එක. මේකේ කුකර්ස් දෙක තුන හතර පහ එක එක සයිස් වලින් තියෙනවා. ඉතින් අපි අරන් තියෙන්නේ අපේ පොඩි කිචන් එකක් හින්දා කුකර් 3 එකක්. ඉතින් මේ තියෙන්නේ ග්ලාස් টොප් කුකර් හබ් එකක්. මේක මැට් ෆිනිෂින් එකක් තියෙන්නේ. හැබැයි අපිට හිතුණා ග්ලාස් ෆිනිෂින් එකක් තියෙන පොඩි ලක්සරි ලුක් එකක් තියෙනවා කියලාත් මේකේ. කුකර් හබ් එක කියන්නේ හරිම කල්පනාවෙන් ගන්න ඕනේ බාණ්ඩයක්. ඉතින් අපිත් මේක ගොඩක් කඩවල වලට ගිහලා බලලා තමයි මෙන්න මේ බ්‍රෑන්ඩ් එක හොයලා බලලා තමයි අරගත්තේ. මේක අපි ගන්නකොට උනේ 45000ක්. එතකොට මේක ඔන් වෙන්නේ වොෂ් බැටරියක් දාලා කරන්ට් එකෙන් නෙමෙයි මේක ඔන් වෙන්නේ. ඉතින් මේ අපි පෙන්වන්නේ අපි ගත්ත ලයිට් සෙට් එක. අපි පොඩි බා කවුන්ට් එකක් වගේ තැනක් හැදුවා. ඉතින් ඒකට තමයි මේ ලයිට් එක ගත්තේ. මේ ලයිට් එකට පුළුවන් ඔයාලගේ කිචන් එකට වගේම ගෙදරටත් ලොකු ලස්සනක් එකතු කරගන්න. මෙතනට මොන වගේ ලයිට් එකක්ද දාන්න කියලා අපි සැලකිලිමත් වෙන්න ඕන මුලින්ම. ඉතින් මෙතන මේ තියෙන ටිකක් ඕපන් ඒරියා එකක් වගේ හින්දා අපිට මේ ලයිට් එහෙට මෙහෙට හරවන්න පුළුවන් හින්දා මෙන්න මේ වගේ ලයිට් එකකට යන්න හිතුවා. ලයිට් එකේ ගාන උනේ 12000ක්. ඊළඟට අපි පෙන්වන්නේ අපේ කිචන් එකට ගත්ත පොඩි අයිටම්ස් ටිකක්. මේ ඔක්කොම අපි ගත්ත පෙටාවලින්. පෙටාවල තියෙන වෙනම ස්වීට් එකක් කිචන් අයිටම්ස්ම තියෙන ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් ඒ තැන්වල ගොඩක් ගාන අඩුයි. ඒ වගේම ඒ තැන්වල තියෙන ඉස්සරට වැඩිය ක්වොලිටි එකක් මේ බඩු වල හොඳයි. ඉතින් මේ තියෙන කට්ලරි හෝල්ඩර් එකක්. අපිට මේක උනේ 1800ක් වගේ ගාන. අපේ කිචන් එක අපි හැදුවේ බ්ලැක් වයිට් ගෝල්ඩ් කියන තීම් වලට. ඉතින් ඕගොල්ලොත් ඒ වගේ තීම් එකක් හිතාගෙන පටන් ගන්න ඕන නම් ගොඩක් හොඳයි. එතකොට ඕගොල්ලන්ට මේකට ගන්න බඩුත් ඒවටම ගලපලා ගන්න පුළුවන්. අපි ඒකයි මෙන්න මේක ගෝල්ඩ් පාටින් ගත්තේ. එතකොට පොඩි ලක්සරි ලුක් එකක් එනවා මේ පැන්ට්‍රි කබඩ් එකට උනත්. ඉතින් මේ තියෙන්නේ අපි ටී කප් සුගර් දාන්න ගත්ත කන්ටේනර්ස් සෙට් එක. මේක අපිට උනේ 11000ක්. මොකද මෙතන ඔක්කොම 7-8ක් වගේ තියෙනවා කන්ටේනර්ස්. ලේබල් කරලා තියෙන කන්ටේනර්ස් අපි ගොඩක් හෙව්වන අපිට නම් හම්බුන්නේ හරියන අපිට සෙට් වෙන ඒවා. ඉතින් මේ වගේ තව අපි ගොඩාක් දේවල් ගත්තා. ගොඩාක් කිචන් එකට අයිති අදාළ අවශ්‍ය වෙන දේවල් ගොඩක් ගත්තා. ඒ හැම දෙයක්ම නම් අපිට වීඩියෝ කරගන්න බැරි වුණා.
මේ තියෙන අපි අපේ පාටට හොයලා අන්තිමට ගත්ත කෙටල් එක. ඉතින් මේ කෙටල් එකෙත් ලොකු ලක්සරි ලොක් එකක් තියෙනවා කියලා අපිට හැමෝම කිව්වා. ඉතින් අපි ඉස්සරහට මේ කිචන් එක මේ බඩු ගත්තා වගේම මේ කිචන් එක ගොඩ නැගුවේ කොහොමද, ලයිර් කරේ කොහොමද, පැන්ට්‍රි කබඩ් වල ගණන් කීයද, අපි කොහොමද මේක ලයිටින් කරේ, කොහොමද සිවිලිම ගේ මේ හැමදේම අරන් එනවා. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අපි අනිවාර්යෙන් මේ කිචන් එකේ ෆුල් වීඩියෝ සෙට් එකක්ම ඔයගලන්ට අරන් එනවා.